ලංකාවේ අනුරාධපුර රාජධානි සමිතිය ඉදිකර ලාංකික කලාකරුවන්ගේ අතින් නිර්මාණය වෙච්ච විශිෂ්ටතම මුරගල මේක කියලා කිසිම සත්‍යයක් නැතිවම මේකේ බලන්න මේකේ බැලුවොත් අයිපින හතක් තියෙනනේ නාග රාජ්‍යයේ මේ නාග රජෙක් නාග රජා මට ඔක රටපාත ඔය නාග රජාට තියෙන දකුණු අත පැත්තේ දකුණු කකුල පැත්තේ පොඩි එක්කෙනෙක් පාගෙන සංක කියන අර දේවාලයේ තියෙන සංක යා දඟියා ඒ රාමණිය දඟියා නැත්තම් පොඩ කරපර්තයි කියනවා යා බාන එක පාගෙන ඉන්නනේ කපු නැද යා සංක කියන ඒ බයිරව දේවතාවෙක් කියන්නේ මෙයාගේ අතේ තියෙනවා අමුතු ලියවැලක් වගේ එකක් තියෙනනේ මොකක්ද අද ගන්න පොල් මලක් වගේ කියලා කියන්නේ ඒක කියන්නේ වල් විදිනවා මොකක්ද මේ අතින් තියෙන මොකක් හරි වං අතින් මොකක්ද මොකක්ද ඒක සාස්ත්‍රික භාවයේ සංකීර්ණයේ මුරගල අදිනාට පුළුවන් මේ ඇතාගේ දිශාව පෙන්වනවා එකක් 100ක් ඇතාගේ දිශාව නැගිටින දිශාව පෙන්වනවා කියලා මම අහලා තියෙනවා මේ වගේ එකක් එහා පැත්තේ තියෙනවා බලන්න නෑ අයිතිකාරු බලන්න කවුද HCP බෙල් කියන මහාචාර්ය හොරා ලංකා පළවෙනි පුරාවිද්‍යා කොමසාරී ඒකට කියන්නේ දේශ හන්තකින් ඒ කියන්නේ නිදාම ඉතින් ලාංගර අර අනිත් පැත්තේ තියෙන සමහර මුරගල් හරි මම උගලන්ට සාමත දුර්ලභ ජන තිබ්බා ඒක පෙන්නන්නම් දෙන්නේ නැහැ හරි මම කියන්න මම වලට පන්තියේදී කිව්වා අතගාලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් තැනක් තියෙනවා කිව්වනේ බලන්න අපින් අතගාලා කියන අපේ හැබැයි තනිය තමයි අත ගන්න එකයි ලංකාවේ අත ගන්න හොඳම කොරවක් ගල් තියෙන්නේ අල්ලන්නේ ඒක අපි අපේ හැමේ තියෙන මේ දැන් රාජ්‍යයෙන් ලවනවල මේක උත්තර කාලය හොඳම කියන්නේ කැටයම් සහිතවම කොරවක් ගලේ ඉන්න සතේ මකර මේ මකරගේ කොටින් නීව ගිනිදෙල්ල ඇවිල්ලා කැරිලා මේ කොරවල් තන මොකද අර මැද තියෙන පඩි පෙළේ පල්ලයට එහෙට මෙට යන අත්තටක් විදියට හදිසියේ ගිනි අත්තට කොරවල් කියන්නේ අත්ත පඩි පෙළ කියන්නේ කොරවක් ගලේ ටික වෙනස් තේරෙනව නේද මේ කොරවක් ගලේ ඉන්න මකර චීන මකරා නේ චීනි මකර ඉන්නවනේ චීනි මකර හදන්න කලින් අපේ රටේ මකර නිර්මාණය කරා බක්තිපල් දෙනෙක් එක්කව. හරි. මේ මට කියන්නේ ඇතාගේ හොඬවැල මූරු දලේ මේ කන් මීයාගේ කන් නේද වඳුරාගේ මේ කට මේ මාළවල් කරපු විදිහට ඔය විදිහට මේ ඔරගෙන කල්පිතලු දැන් අපි දන්න දේරුන්ද පක්ෂය කියලා කිව්වනම් පිටවල ඉන්නෝනේ එකම කුරුල දෙකට පෙරලා මෙහෙම දකුණට යනකොට බලන්නේ එහෙම ගත්ත ඉඳීද ඉන්නාර එහෙම නෑ නේද ඒනට ඒවා නිර්මාණ ඒක හොඳයි මම මේ කියන්න හදන්නේ මම කැමති නෑ මේ වැඩේට ගමන කරා හොඳ සිතිවිලි විතර ඉතලා උඩු අතට මෙහෙම එකම අත දැන් දකුණට ප්‍රාර්ථනා කරන්න ඉෂ්ට වෙනවාලු ඒකාන්තයෙන්ම මම කරලා නෑ නේද ඒ ඉෂ්ට වෙනවා වෙන්නේ නැති නැත්තම් මෙච්චර ගල ගෙවෙන්නේ නෑ අපේ උනත ගාලා කියනවා ගෑන දුකාන මත ගන්න දෙනවා නම් ගලක පන්දර